අම්මෝ අයියෝ ඒ පුතේ තාම රිදෙනවද? ඕ අයියෝ බලන්නකෝ මේක නම් අම්මේ කරුමේ තමයි නේ වෙලාව. දෙන්නකෝ මම ළඟට එන්න. මොකක්ද අම්මේ? ඔයාට පොඩි ළඟට එනවා. ඇස්වා කටවා. ඇත්තද අම්මේ? ඔයා දිහා මිනිස්සු කීයක් බලන් ඉන්නවද හූල්ලනෝනේ. ඒක වෙන්න විදියක් නැහැ. ඔයාට පුතේ ඒවා තේරෙන්නේ නැහැ. හරිද? මිනිස්සු ඔයත් එක්ක මාර ඉරිසිය. උඹ ගොඩ යනවට වඩා උඹට හෙන ගහනවා නම් තමයි කැමති. ඕවා ටික කැපිලා යන්න, හැඳි ගෑවිලා යන්න මම ක්‍රමයක් සලස්සලයි තියෙන්නේ. හරිද? ඔබ මං කියන විදිහට වැඩ කරන්න ඕනේ. තේරුණාද? හරියට. හෙලෝ. හෙලෝ පුෂ්පිකා කතා කරන්නේ. පුෂ්පිකා අක්කේ. පුතාට කරදරයක් නෙන්නේ. අනේ ඌ අපේ කාට ඌ ලණ්ඩකෝ එච්ච වැඩේ. ඔයා පම්පෝරිකාට කිව්වේ නෑ කවුද? කියලා එයාට මට කෝල් කරලා කිව්වා. පම්පෝරිකාට? එයාට කියලා නෑ. ඒ පම්පෝරිකාට මේ බුලත් දීලා කියන්න ඕනේද? ඈ? මේක බෙඩිමත්? ඒකත් කියන්න ඉන්විටේෂන් එකක් එවන්න ඕනේද කියලා? පිස්සු ගෑනු තමයි. බලන්නකෝ කිනේ මුන්. අපේ කාට මේ අකරතැබ්බයක් කියලා මුන් ඉන්විටේෂන් බලන් ඉන්නේ. මේ ඒක නෙවෙයි. කොඹේ යාළුවෝ ටික. එයාලා ආවනේ. උඹ බලන්නවත් ආවද? අම්මා නැති වෙලාව. මං නැති වෙලාව ඔය දෙයක්ම මං ගෙදරම හිටියේ පැය 24ම උඹත් එක්ක. අර වත්ත පහල පොල් පිට්ටකින් කපලා දෙන්න උඹට ඒ වගේ යාළු. මම අර මේ kapu.lk කියලා ඔන්ලයින් කපු සයිට් එකක් තියෙනවා. ඒකෙන් මේ ඔයාලට මේ බුකින් එකක් දැම්මා. මේ බලන්න ඔයාගේ ඔය ඇස්වා වලට මේ විසඳුමක් දෙයි කියලා කිව්වා. ඇස්වා දරුවා ඇස්වා කපුන්නේ. මට නුඹේ මෑණියන් පැවසුවා. ඌ බලන්නකෝ. මට මාර වැඩේ නුනේ. ඇස්වා ඔබගේ පවුලේ තොරතුරු කිසියම් කෙනෙක්ගේ කටින් හැම තිස්සෙම පිට වෙනවා. ඒ කෙනාව කොමාරි හොයාගන්න ඕනේ. ඇත්තද මහත්තයෝ? දන්න කෙනෙක් ලෙස තමයි මෙතන පෙන්නුම් කරන්නේ. එහෙම කවුරුත් නැහැ මේ ගුරුන් නැහැ. අනේ අපිට හොයලා දෙන්නු කපුන්නේ ඔයාලට පෙන්නනවා නම්. ඒ කෙනාට මට දඬුවම් දෙන්නත් පුළුවන්. 150 වාරයක් කරන් ෂොක් එක වදින්න සලස්සන්නත් පුළුවන්. හරි දැන් පුළුවන්ද? ඔව් දැන් පුළුවන්. ඒක හොඳයි. හරි. එනවා උඹ වැඳගන්නකෝ. හරි. එයා ඔයාලා ගෙදරට මේ කරන්ට් එක වැඩි. වැඳගෙන ඉන්න. දැනුයි මට තේරෙන්නේ. මම තමයි කාලා තියෙන ගම කාලා තියෙන මු. පතුරුලා දැන් ඵලයන් දෙදර. මාව මරාගෙන කාපියව.